ආයුබෝවන් දොරකඩ දෙවොල කතාවේ ඉදිරියට වෙන්න තියෙන දෙයක් පිළිබඳ ඉදිරිපත් කරන්නයි හදන්නේ. දොරකඩ දෙවොල කියන්නේ පෞල් සබඳතාවල තියෙන සංකීර්ණ බව, ආදරය, වෛරය සහ අභිරහස එකට කැටිවුණු අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි. දොරකඩ දෙවොල ප්‍රවීණ ලේඛිකා තරංග දිසානායකයන්ගේ අතින් ලියවුණු මේ අපූර්ව කතාව දැන් පුංචි තිරය හරහා ප්‍රේක්ෂක හදවත් දැඩි ලෙස ඇද බැඳ තබාගෙන අවසానයි. 14 වන කොටස අවසන් වුණේ මුළු ගම්ම කම්පා කරවන දර්ශන පෙළකින්. පද්මලතාගේ කපටිකම නිසා නාමලිට සිද්ධ වුණේ තම සැමියාගෙන් අමානුෂික ලෙස ගුටි කන්නයි. ඉතින් 15 වන කොටසින් මේ කතාව කොයි අතට හැරෙයිද අද අපි ඒ ගැන කතා කරමු. වැව් තාවුල්ලේ අභිරහස ගැන ගත්තාම කතාවේ ආරම්භයේදීම අපිට පේනවා වැව් තාවුල්ල අසල කවුරු හරි කාන්තාවගේ සිරුරක් වැටිලා තියෙනවා. ගම්මුන් හිතන්නේ මේ නාමලී කියලා. ඒත් හොඳට බැලුවොත් අපිට පෙනෙනවා මේ මල සිරුරේ තියෙන්නේ ඇඳුම නාමලී එදා රෑ ඇඳන් හිටපු ඇඳුම නෙමෙයි කියලා. එහෙනම් මේ වැටිලා ඉන්නේ කවුද? නාමලීට ඇත්තටම මොකද වුනේ? ඩාවිඩ්ගේ වදහිංසා දරා ගන්න බැරිම තැන නාමලී ඩාවිඩ්ගේම හොඳම යාළුවා චුට්ටේ. තම දරුවන්ගෙන් වෙන් වෙන්න වුණත් නාමලී මේ තීරණය ගන්නේ තමන්ගේම ආත්මය ගෞරවය බේරා ගන්න. මේ අතරේ තම බිරිඳත් හොඳම යාළුවත් දෙන්නම පේන්න නැති වුණාම ඩාවිඩ්ගේ හිතේ මාරක සැකයක් ඇති වෙනවා. ඔහු හිතන්නේ චුට්ටේ නාමලීව අරන් පැනලා ගියා කියලා. කඩුවකුත් අතට අරන් චුට්ටේ සොයාගෙන යන්නේ මිනිමරු වේශයකින්. මේ සැකය නිසා කාගේ ජීවිතයක් නැති වෙයිද? චුට්ටේගේ දකින පළමු මොහොතේම ඩාවිඩ් කඩුව රැගෙන අති ප්‍රචණ්ඩකාරී වෙන්න පුළුවන් නේද? මේ හැමදේම අස්සේ පද්මලතා හෙවත් නැටුම් ටීචර් කරන්නේ ගින්නට පිදුරු දාන එකයි. ඩාවිඩ්ගේ සැකය තවත් වැඩි කරලා නාමලීව ගෙදරින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඇය කපටි උපායක් පාවිච්චි කරනවා. රෝහලේ ඉඳන් ඇය ඉන්නේ ඩාවිඩ්ගේ හිත තවත් දූෂණය කරන්නයි. මට හිතෙනවා නාමලී මෙහෙණින් ආරාමයට දුවගෙන එදා රෑ ගියා කියලා. සමහර විට එහෙම යන්න චුට්ටේ උදව් කරන්නත් ඇති. ඉතින් යාළුවනේ, නාමලී මෙහෙණින් ආරාමයේදී රැකවරණය ලැබෙයිද? ඩාවිඩ් තමන්ගේ හොඳම යාළුවා ඝාතනය කරයිද? මෙම මාරක සැකය දුරු වෙන්නේ කොහොමද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. 15 වෙනි කොටස විකාශය වූ සැනින් අපි සම්පූර්ණ විස්තරයක් අරන් එන්නම්. වීඩියෝට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. අදට සමු ගන්නවා. සුබ දවසක්.